රාජු අයියගේ වාඩිය පැත්තේ ගිහිල්ලා දැල්ලෝ කරවල ටිකක් උස්සන් ආවා මක්කාරි කරලා කනු දිනුස්සයි මේක රාජුවයිගේ දැල්ලු ටික ඔන්න ඔය විදියට මචං භාජනයකට දාගත්ත භාජනයකට දාගෙන ඉවරලා මචං උණු වතුර ටිකක් දාගත්ත උණු වතුර දාගත්තාම මචං මුගේ මේ පිටේ තියෙන CV යවන් ලේසි කියලා කඩෙන් කිව්වා. ඊට පස්සේ මචං අපි ඒ විදියට ලස්සන දාගෙන ඉවරලා මේ CV අයින් කරගත්තා. අයින් කරගන්නේ කියන්නේ මේ රවුට් එකක් තියෙන පට්ට අමාරු මචං ලිස්සනවා. ඒ පාර අපි දෙන පැත්ත කරලා මචං මේ ටික අයින් කරගත්ත ටික වෙලාවක්. උඹලා කියන්නේ මේ මුගේ ප්‍රෝටීන් බහුලයි මචං ඔමෙගා 3 තියෙන හින්දා මචං හෙල්ද රෝග අවදානම අඩු කරනු විටමින් D B12 කැල්සියම් ෆොස්ෆරස් වගේ මචං පෝෂක තියෙනවා මචං මුගේ ගොඩක් ඔන්න ඔය විදියට ඊට පස්සේ මචං පොඩියට කපාගෙන කෑලි කෑලි හරිය. ඊට පස්සේ ඉතින් මගේ ඇම්බෙක් කැටයම් බැලිල්ලක් තියෙන උඹලට ඔන්න ඔය විදියට මචං ලූන් ටික කපාගෙන සිරිවිරිස් ගාලා හරිය. ඊට පස්සේ මචං තාච්චියල් ලිපේ තියලා තෙල් දෙමිල්ලක් තියෙනවා. ඔන්න ඔය විදියට මචං තාච්චියල් ලිපේ තියලා ගානට තෙල් ටිකක් දාගෙන ඉන්න. හරිය. ඊට පස්සේ මචං කපාගත්ත දැල්ලෝ ටික එකක් දාලා මචං හොඳට කවලම් කරගෙන ඉන්න. උඹල දැන් කියන්න හදන තෙල් වැඩි කියලා. අඩෝ තෙල් ටික අයින් කරගත්ත. උඹලට පේනව නැත්තයි ඉතින් උඹලා අපේ ඔළුව කන්න හදන මන් දැන් නැති ඉතින් උඹලා ඇහැටි. ඊට පස්සේ මචං ලූන් ටික දාගෙන ඉන්නලා තියෙන දැල්ලෝකට. ඔන්න ඔය විදියට ලූන් ටික දැල්ලෝකට දාගෙන ඊට පස්සේ සුදු ලූණු අමිරිසු ටිකක් දාගෙන ඊට පස්සේ කවලම් කරගෙන ඉන්නලා තියෙන. ඊට පස්සේ හෙළ මානවයක් ගැම්මනම් කවලම්. ඊට පස්සේ මචං කරපිංච ටික ඔකත් දාගෙන ඉන්නලා තියෙන ඔන්න ඔය විදියට. කරපිංචේ ඊට පස්සේ රම්ප කැල් දෙකකුත් දාගෙන ඔන්න ඔය විදියට කවලම්. ආයි කවලම් කරගෙන ඉන්නලා තියෙන හොඳටම කවලම් කරගෙන. ඊට පස්සේ මචං මිරිස් කැලි කහ ගම්මිරිස් ලුණු දාලා මචං ආයිත් මේ විදියට හොඳට කවලම් කරගෙන ඉන්න මචං හොඳට මේක හොඳට මික්ස් වෙන්න. හරි. අඩෝ දිනුස්සයි ධනුස් කුන්තරක වගේ ඇලුවා ගියන් තක්කාලි කි ක්‍රිකට් ටීමේ ශ්‍රී ලංකාව නෝන බරක් කොයි මේ බලදන්නේ මචං තක්කාල් තෙල් එකක් දැම්මට පස්සේ ස්වභාවික අජිනමෝටෝ රසක් එනවා කියලා දන්නේ නැති කට්ටිය දැනගන්න කිව්වා. ආයිත් කඩින් අජිනමෝටෝ ගන්න නැහැ. හරිය. ඔන්න ඔය විදියට කවලම් කරගන්න ඉල. හරිය. ඔන්න ඔක තමයි මචං තෙල් දාපු දැල්ලෝකේ අපේ ෆයිනල් ලුක් එක හොඳට බලපන්. බලපන් ඉතින් මෙච්චර කළා මෝ අන්තිමට කියන එක දෙන්න තියෙන්නේ මුන්ට. ඔහෙල් දෙන්නෝ